අද බලමුද බ්‍රයිඩ්මේඩ්ස්ලා 3 දෙනෙක්ට හදලා යවපු මෙන්න මේ ඩ්‍රෙස් තුන හැදුන විදිය. එන්නකෝ එහෙනම් අපි බලමු මේ ඩ්‍රෙස් එක හැදෙන විදිය. මම මේ ඩ්‍රෙස් එකට පාවිච්චි කරේ ෂිෆෝන් ෆැබ්‍රික් එක. ෂිෆෝන් ෆැබ්‍රික් එකත් එක්ක වැලන්ටිනා පොප්ලින් දාලා තමයි ඩ්‍රෙස් තුනම හැදුවේ. ඉතින් හැමදාමත් වගේ පොප්ලින් කපලා ඊට පස්සේ ස්ටිප් දාලා ඒකට උඩින් තමයි අපි ෂිෆෝන් ෆැබ්‍රික් එක දාගන්නේ. මේ ඩ්‍රෙස් වල මෙතන ඩ්‍රෙස් තුනක් තියෙනවනේ. ඒ ඩ්‍රෙස් තුනේම ඩිසයින් තුනකට තමයි ඩ්‍රෙස් තුන හැදුනේ. මෙන්න මේක මම මේ සාය වාටිය කපන විදිය. සමහර වෙලාවට ගවුම මහල ඉවර වෙලා වාටිය කපන්න අවස්ථාවක් තිබුණොත් එහෙම එතකොට අපිට ඔන්න ඔය වගේ වාටිය ඇහැ මට්ටමට පේන ගානෙන් කපන්න සිද්ධ වෙනවා. ඉතින් සමහරලාට බිම හාන්සි වෙලා කපන අවස්ථා තියෙනවා. නැත්නම් මේසයක් උඩ තියාගෙන කපන අවස්ථා තියෙනවා. ඒ ජැකට් තුනේම මෙන්න මේ වගේ ලස්සන ඩ්‍රේපින් ඩිසයින් තුනක් තිබුණා. ඉතින් එකකට ඕෆ් ෂෝල්ඩර් විදියට එක ස්ලීව් එකකට විතරක් ඕෆ් ෂෝල්ඩර් පෙනුමෙන විදියට තිබුණා. අනිත් ඩ්‍රෙස් එකේ මෙන්න මේ වගේ ෆුල් ඩ්‍රේපින් ඩිසයින් එකක් එක්ක ලස්සන අත් දෙකක් එන්න තිබුණා. ඒ වගේම තවත් ඩිසයින් එකක් තිබ්බා මෙන්න මේ වගේ ෆුල්ම ඇවිල්ලා වෙනම දෙපැත්තටම ඕෆ් ෂෝල්ඩර් විදියට කොටස් දෙකක් එන. ඔන්න ඔය විදිහට තමයි කොටසෙන් කොටස ඇඳුම් හැදුනේ. ඉතින් මේ ඇඳුම් වල ලොකුම වැඩ කොටසක් තිබ්බේ ඩ්‍රේපින් ඩිසයින්. ඉතින් ඩ්‍රේප් කරන ඒවල ලොකු කොටසක් තිබුණා කරන්න. එකකට එකක් වෙනස් ඩිසයින් තුනක් කලර්ස් තුන විතරයි එක වගේ. මේ ඕඩර් එක මට ලැබුණේ ඉතාලියේ ඉන්න කස්ටමර් කෙනෙක්ගෙන්. ඒ කස්ටමර්ගේ බ්‍රයිඩ්මේඩ්ස් ඇඳුම් තුන, ඒ වගේම ෆ්ලවර් ගර්ල්ගේ ඇඳුම, ඒ වගේම එයාගේ හෝම් කමින් ඩ්‍රෙස් එක අපේ අතින් තමයි නිර්මාණය වුණේ. හෝම් කමින් ඩ්‍රෙස් එකේ වීඩියෝ එක නම් මම මීට කලින් ඔයාලට අරගෙන ආවා. දැන් ඉතින් මේ බ්‍රයිඩ්මේඩ්ස්ලාගේ ඇඳුම් තුනේ අවසාන පෙනුමත් කොහොමද කියලා බලමුද? මෙන්න මෙහෙම තමයි ඒ ඩ්‍රෙස් තුන එකට තියෙනකොට තියෙන්නේ. ඉතින් ලස්සන කලර් එකකින් හදපු ලැවෙන්ඩර් කලර් එකකින් හදපු ලස්සන ඩ්‍රෙස් තුන. චුට්ටක් ඩිසයින් තුන වෙනස් වෙන විදියට එයාලා ආසොනු විදියට එයාලගේ මෙෂර්මන්ට් වලට වීඩියෝ කෝල් එකෙන් මිමි අරගෙන තමයි මේ ඩ්‍රෙස් තුනම අපි හැදුවේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඒ ඇඳුම් තුන එකට තිබුණේ. හැබැයි ඉතින් කලර්ස් නම් චුට්ටක් වෙනස් වෙලා පේන්නේ ලයිට් වලට. අපි බලමු එහෙනම් කස්ටමර්ලා ඇඳම කොහොමද ඒක තියෙන්නේ කියලා. මම වීඩියෝ එකේ අවසානයේට අරගෙන එන්නම් ඔයාලට. ඒ බ්‍රයිඩ්මේඩ්ස් තුන් දෙනා ඇඳට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. හැබැයි ෆොටෝස් ගොඩක් නැහැ. ෆොටෝස් දෙකක් තුනක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් එන්න මෙන්න මේ විදියට. ඉතින් ඔන්න ඔය තමයි ඇඳුම් ටික හදලා ඉවරුනේ. කලර් එක නම් එඩිට් එකෙන් ගොඩක් වෙනස් වෙලා. ඩ්‍රෙස් එක කොහොමද කියලා ඔයාලගේ අදහසත් ලියාගෙන යන්න. එහෙනම් මේ වගේ ඩ්‍රෙස් එකක් පාටි ඩ්‍රෙස් එකක් විදියට නැත්තම් ඔයාගේ බ්‍රයිඩ්මේඩ්ස්ලාට එහෙම හදා ගන්න ඕනේ නම් ඉක්මනටම WhatsApp පැත්තට එන්න. අපේ නම්බර් එක වීඩියෝ එකේ තියෙනවා. ගිහින් එන්නම් එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකෙන් හම්බ වෙමු.